පෙරවරු 10 විනාඩි 14යි අද ශරද සංවාදයේ මේ අලුත් නිර්මාණ කීපය සරත් මහත්තයා කරපු සරත් මහත්තයා දැන් මේ ගීතවල පද රචනාවත් මම හිතනවා මේ අලුත් ගීතයක් කරද්දී මේ ස්වභාවිත නිර්මාණයක් කරද්දී වඩා වැදගත් වෙනවා කියලා. මොකද මේ සරත් මහත්තයා දැන් මේ කාන්ති මහත්මිය ගොඩක් ලියලා තියෙනවා සරත් මහත්තයාගේ. ඔව් ඒ කියන්නේ කාන්ති මහත්මියගේ ගීත රචනාවල තියෙන ගුණාත්මක භාවය වැඩි. ඒක නිසාම මම දැක්කා මේ ආධුනික මේ ශිල්පීන් කාන්ති මහත්මියටම කියලා ලියලා දෙන්න කියලා මගේ ඉල්ලීම් කළා. ඉතින් නැතුව මම කියලා ලියුවා නෙමේ. කියපු නිසා එතුමියට කියලා ලියලා දුන්නා. ඉතින් මොකද අර එතුමිය ගොඩක් ඉස්සරහට ආවේ අර සාදු සිරිජින වන්දනා ගීතේ. ඉතින් ඒක නිසා ඒ ජනප්‍රියතාවයත් එක්ක හොඳ මට්ටමක අද එතුමියත් ඉන්නවා. ඔව්. ඒ කියන්නේ පද රචනාවත් මේ යහපත් නිර්මාණයක් කරද්දී කියන අපි කියන ස්වභාවිත ගීතයක් කියලා ස්වභාවිත කියපුවාම එකපාරට මොකක්ද කියලා අහන්නත් පුළුවන්. අපි ඒක වෙනම කතා කරන්න ඕන. අපි ඒක වෙනම දවසක කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ යහපත් නිර්මාණයක් කරන්නේ. කියන්නේ හොඳ පද රචනයක්, හොඳ සංගීත නිර්මාණයක්, හොඳ ගායනයක්. ඔව්. එතකොට මේ අලුත් නිර්මාණයක් කරද්දී පද රචනයේ වටිනාකමත් ගැඹුරත් වටිනවා නේද? අනිවාර්යයෙන්ම පද රචනාව හොඳට නැතිනම් අපි කොච්චර හොඳට මියුසික් ලිව්වත් වැඩක් නැහැ. ඒ දෙක කොච්චර හොඳට තිබුණත් ගායකයා හරියට කිව්වේ නැත්නම් ඒත් වැඩක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ තුනම ඒ කියන්නේ හොඳට එක වගේ තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතය අද ඔබතුමා නිර්මාණය කරපු ගීත අතර මේ හැම ගීතයකම සරත් මහත්තයා තමයි සංගීතය නිර්මාණය කරන්නේ. චමාරා ශාමලි අපේ වෛද්‍යතුමිය ගායනා කරපු ගීතයක්. අපි ඊළඟට අහන්නේ කුමුදුනි මල්කාන්ති තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ චමාරා ශාමලි කියපු ඒකල ගීයසෙන් බැලුවහම මේක එක ගීතයක්. එතුමිය ගීත දැන්ට 8ක් 9ක් විතර කරලා තියෙනවා. ඒ අතර ඒ ඔක්කොම මම තමයි සංගීතයක යුග ගීත තමයි ගොඩක් ගායනා කළේ. ඉතින් මේක මම එතුමියට හදලා දුන්නා. ඉතින් කුමුදුනි මල්කාන්ති එතුමියත් විදුහල්පතිවරියක්. එයත් හදලා දුන්නා, හොඳට ලියලා තියුණා. ඉතින් මේ ගීතේ කළා අපි මම කෙටියෙන් කියන්නම් යන විදිය. කිචිබිචිය නවතාන වියඟුනේ ඔබ ඉන්න මගේ පෙම් කුමරුගේ හඬටමයි මං ආස ඒ මගේ ප්‍රාණයයි ඒ මගේ ජීවයයි. අපි අහමු එනම් වෛද්‍ය චමාරා ශාමලි අපේ වෛද්‍යතුමි ගායපු කුමුදුනි මහත්මිය ලියපු සරත් මහත්තයා සංගීත නිර්මාණය කරපු මේ ගීතය.
ශනිදා සංවාදයේ සරතෝ විටිගලයන් එක්ක අපි මේ ගීත රස විඳින ඔහු නිර්මාණය කරපු අලුත් ගීත කිහිපයක් අපි තෝරාගෙන තියෙන ඔහුගේ සංගීත නිර්මාණය රසවත් වුණු 066 22 83 600 066 22 අපේ දුරකථන අංක. සරත් මහත්තයා මෙතනදී අපි කතා කළා මේ පද රචනයත් වඩා වැදගත් කියන එක. එතකොට මේ අලුත් නිර්මාණකරුවන්ගේ පද රචනා සංගීත නිර්මාණයන් එක තමයි මේ අලුත් නිර්මාණ කීපයක් කරලා තියෙන්නේ. දැන් එතකොට මේ සමහර අයගේ පළවෙනි නිර්මාණය සරත් මහත්තයා කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතේ පළවෙනි ස්වතන්ත්‍ර නිර්මාණය. ඔව්. මම හිතන්නේ ඒක ඔවුන්ට ගොඩාක් වටිනවා. මොකද මේ කියන්නේ ලස්සන නිර්මාණයක්. ඒ කියන්නේ මේ කියන්නේ අර මේ හුදු ජනප්‍රියත්වයෙන් නෙමෙයි හොඳ නිර්මාණයක් කරා කියන සතුට උන්ට තියෙනවනේ මේ යහපත් නිර්මාණයක් කරපුවාම. මම හිතන්නේ අද වැඩසටහන තුළ අලුතෙන්ම ගීත 4කට වැඩිය ප්‍රචාරය වෙනවා රංගිරි මාධ්‍ය තුලින්. පළවෙනි නිර්මාණය. ඒක නිසා මේ මම සතුටු වෙනවා ඇත්තටම ගීතයන් නිර්මාණය කළා මාධ්‍ය තුලට බෙදා හරිනවා කියන එක හරි අමාරු කාර්යයක්. ඒ අතින් නම් රංගිරේකට බොහොම පිං ඒ වැඩේට. ඒ කියන්නේ යහපත් නිර්මාණයක් වෙනුවෙන් ඒ සමාජයට අපි අවකාශය ලබා දෙන්න ඕන මේ අලුත් නිර්මාණයක නිර්මාණකරුවෙකුට මේ අවස්ථාව ලබා දීම තමයි අපි මේ යහපත් නිර්මාණයක් ඔස්සේ විශේෂම ශනිදාය සංවාදයෙන් නිර්මාණකරුවනුත් එක්ක කතා බහ කරන්නේ. අපි මේ වෙලාවේ මේ දුරකථනය සම්බන්ධ කරගන්නවා අපේ ශ්‍රීමති විතානගේ මහත්මියව. ගීත නිර්මාණ ගණනාවක් කරලා තියෙන නිර්මාණකාරණිය. වෘත්තියෙන් වෙනත් ශාස්ත්‍රයක කටයුතු කළත් ඇගේ මේ නිර්මාණ ශාස්ත්‍රයේ පද රචිකාවියක් විදියට නිර්මාණ ගොන්නක් කරලා තියෙන කෙනෙක්. මොකද මේ නිර්මාණ අතර අලුත් ගීතයක් අපි ඊළඟට අහන්න තියෙන ගීතයත් ඇය නිර්මාණය කරපු නිසා තමයි ඇය සජීවීව අපි අද වැඩසටහනට සම්බන්ධ කරගන්නේ. ආයිබෝවන් ශ්‍රීමති මහත්මිය. ආයිබෝවන් අනුරාධ මහත්තයා. කොහොමද නිර්මාණ කටයුතු මේ දවස්වල කොහොමද දැන් මම හිතන්නේ විශ්‍රාම සුවයෙන් නේද වෘත්තීය ජීවිතේ? විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඒ අතර ඉතින් මගේ ප්‍රධාන විනෝදාංශ වෙලා තියෙන්නේ ඔය ගීත නිර්මාණය සහ රචනා පද රචනයේ පැත්ත. කොහොමද අලුත් නිර්මාණ කරමින් යනවද? මොකද්ද මේ දවස්වල නිර්මාණ කටයුතු වල මොනවද අලුත් දේවල් කරනවද? අද ඇත්තටම මේ වැඩසටහන මම පටන් ගත්ත වෙලේ ඉඳලා අහගෙන හිටියා. අනුරාධ මහත්තයා ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමා ඇතුළු රංගිරි මාධ්‍ය ජාලය තුලින් අපි වැනි අංකුරේ වගේම ආධුනික දැන් කීයක් අපි අහුවද ආධුනික ගායක ගායිකාවන්ගේ ගීත ඒ වගේම ආධුනික පද රචක රචිකාවියන්ගේ ගීත. ඒක ඇත්තටම හොඳ අවස්ථාවක්. හොඳ තෝතැන්නක් මෙතන. ඒ වගේම මම හිතන්නේ අද දවසේ ඊළඟට මගේ ගීතයක් ප්‍රචාරය වෙන්න කියලා නියමිතයි කියලා ඔබතුමා කිව්වා. ඒ ඇත්තටම මෙහිදී මම ළමා ගීතයක් නිර්මාණය කරේ අලුතින්ම. ඒ ගීතය තුළ මම දකිනවා අපි හැමදාම අහන දෙයට වඩා වෙනස් දෙයක්. මෙහිදී මම නිතින්ම මතකයට ගන්නවා චර්දනන්දා මාල්නියන්ගේ චන්ද්‍ර මණ්ඩලයට සුරංගනාවන් දූසන සන්නට ගීත කියනවලු කියලා. ඒක මගේ හිතේ ඉඳා බැසගත් ගීතයක්. ඒ හරහා තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. අපි පුංචි කාලේ ඉඳලා නැලවිලි ගීත තුලින් අහන්නේ දරුවන්ට ඔන්න හඳ මාමා එනවා බලන්න පුතේ වට රන් සැටියට කිරි පණී ගේනවා. ඉතින් පුංචි උපන් බිලින්දාගේ ඉඳන් අපි කියලා දෙන්නේ ඇත්ත නෙවෙයි. ඉතින් මේක ඒකට මං හිතන විසඳුමක් විදිහට තමයි මම ලිව්වේ. අක්කේ ඒ රෑ අහසට එළිය දෙන්න ඇවිල්ලා කිරි පැණිගෙන එන්නට බෑ පුංචි අපි රැවටිලා. ඉතින් මේ වගේ ඇත්තටම අපි ඇත්ත කියලා වීර දුව දරුවන් බිහි කරන්න අනාගතේ මේ ගීතය හරහා මා හිතනවා මට පෑනෙන් කරන්න පුළුවන් හැකියාව කරා ඒ මනා ලෙස ඇත්තටම විශාරද සරත්ෝ විටිකලයන්ගේ දැනුම සහ ඔහුගේ පළපුරුද්දත් එක්ක මේ ගීතයට ලොකු සාධාරණයක් කරා ඔහුගේම ගෝල දරුවන් එක්ක මම හිතනවා මට මේ ඒක හරි සතුටක් අද දින ප්‍රචාරය වෙන එක. ඒ වගේම මම පද රචිකාවියක් විදිහට ඉදිරියට ආවනම් මගේ ගෞරවනීය ප්‍රණාමය සංගීත මාධ්‍ය ජාලයට මගේ නම ප්‍රථමයෙන් කියුනේ ඔබතුමා ඇතුළු ඔය කාර්ය මණ්ඩලයෙන් රංගිරි සේවයෙන්. ඉතින් මගේ නිතින්ම හදපිරි ගෞරවය පිරිනමනවා ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. ශ්‍රීමති මහත්මිය එතකොට මේ ඔබ
ඔබතුමියගෙත් මම හිතන්නේ ගොඩාක් නිර්මාණ සරත්ව විටිකලයන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කොහොමද සංගීත නිර්මාණකරුවා විදිහට ඔහුගේ මේ සංගීතය සහ ඔහු ඇසුරෙහි ඔබට මේ ඔබේ නිර්මාණ ගණනාවක් කරන්න පිළිවන්කම ලැබුණා. කොහොමද සරත්ව විටිකල කියන සංගීතඥයා පිළිබඳව ඔබ දකින්නේ? ඇත්තටම කතා කළ යුතුම චරිතයක්. මොකද පළවෙනිම දේ තමයි ඔහු ආධුනික ශිල්පිනියන් පද රචනය සහ ගීතය තුළ බොහෝ දෙනෙක් එළියට ගෙනල්ලා තියෙනවා. සහ විශාරදවරයෙක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මම කතා කරන්න කැමතියි ඔහු විශාරදවරයෙක්. සංගීතයේ ඇසූ පිළිවෙතෙන් ගත්තොත් ඕනම දෙයක් රාග ගැන, ඒ වගේම තනු නිර්මාණ ගැන, එක ගායකයන්ගේ ගායිකාවන්ගේ කටහඬේ පරාසය ගැන, මේ සියල්ල ගැන ඇසිල්ලෙන් ඔහුට පුළුවන් නිර්මාණයකට යන්න ලොකු විශාරදවරයෙක් කියන වචනය තුල ඔහු ලොකු ගමනක යෙදෙනවා ආධුනික ගායක ගායිකාවන්ගේ චරිතාංග හරහා. ඉතින් ඇත්තටම මේක ලංකාවට ලොකු සේවයක්. ඒ වගේ නිහතමානී ශිල්පීන් හරි අඩුයි. බොහොම සරල විදියට ඕනම කෙනෙක්ට කතා කරන්න පුළුවන් නිහතමානී චරිතයක් මම ඔහු තුළින් දකින. ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ දිගු ගමනක් යන එතුමට මම මුළු හදින්ම සුබ පතනවා. හරි, බොහොම ස්තුතියි ශ්‍රීමති මහත්මිය අපිත් එක්ක සජීව සම්බන්ධ වුණාට මේ ගීතය ගැන කියන්නත් මේ නිර්මාණ ගැන කතා කරන්නත්. 066 22 600 066 22 601 අපේ දුරකථන අංක. අපි එහෙනම් මේ නංගියේ එන්නකෝ කියන ගීතේ සනත් මහත්තයා සංගීතය නිර්මාණය කළා තියෙන්නේ. අපි මේ ගීතය ගැනත් කතා කරමු. මේ වොලීෂා නෙතුලි සහ චලක්ෂා බිම්සරණි මේ දෙදෙනා තමයි ගායනා කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ වොලීෂානේ තුලි 3 වසරේ, චලක්ෂා බිම්සරණි 2 වසර මේ ගායනකොට. දැන් එක්කෙනෙක් 3 වසරේ අනිත් එක්කෙනා 4 වසරේ. ඔය වගේ තාම පොඩි දරුවෝ පැටවු දෙන්නේ. ඉතින් ඒ වුණාට මගේ සංගීත පන්ති ඉගෙන ගන්නවා ඉතින් ඉරිදාට ඇවිල්ලා. ඉතින් මේ මට හිතුණා මේ දෙන්නාගේ හඬත් එක්ක නිර්මාණය කරමු කියලා දෙමාපියෝ ඊටම කැමති වුණා. මමත් කැමති වුණා. මොකද වොලීෂා කියන මේ දෙවනි ගීතය වොලීෂාගේ එයා මීට ඉස්සරත් ගීතයක් කළා. ඉතින් ඒක නිසා මට හිතුණා පුංචි දෙන්නට ගැළපෙන විදිහට මේක හොඳයි. පද රචනාව දිහා බැලුවාම ඇත්තටම අපිත් අහලා තියෙන්නේ බොරුනේ. දැන් හඳ මාමා ඇවිල්ලා කිව්වා හඳේ මාමා කෙනෙක් නැහනේ. හඳේ ආවෙක් නැහැ. දැන් ඕක ශ්‍රීමතී නෝනා මේක ඇත්ත ඇති සැටින් දැන් මේ ගීතෙම කියලා තියෙනවා. මේ දරුවෝ දැන් ඉන්න ළමයි ඉන්ටර්නෙට් ගිහිල්ලා මාර අවබෝධයක් තියෙන්නේ. ඒගොල්ලන්ව රවට්ටන්න බෑ. ඇත්ත කියලා අපි හරි තැනකට ගියොත් ළමයාගේ පෞරුෂය ඒගොල්ලන් හදා ගන්නවා. ඒක තමයි මේ ගීතේ කියන්නේ. වීරත්වය ගැන කියවෙනවා. මම කෙටියෙන් කියන්නම් ගීතය යන විදිය. එන්නකො බලන්න හඳ මාමා ඇවිල්ලා අන්තැටියට කිරේ පැණි අපි දෙන්නට ගෙනල්ලා අක්කේ ඒ රෑ ආසට එළිය දෙන්න ඇවිල්ලා කිරි පැණිගෙන එන්නට බෑ පුංචි අපිත් රැවටිලා. බලන්න හඳ මාමා ඇවිල්ලා
කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා ශනිදා සංවාදය පෙරවරු 10 විනාඩි 35යි දැන් වෙලාව විශාරද සරතෝ විටිකලයන් නිර්මාණය කරපු නවතම ගීත ස්වාවිත ගීත කිහිපයක් අපි අහන ගමන් තමයි කතා කරගෙන ඉන්නේ 066 22 600 601 අපේ දුරකථන අංක සරත් මාත්‍ය අර මේ ඉස්සලා මතක් කරා මේ කියන්නේ එක පරිච්ඡේදයක් අපි වෙනම කතා කරලා තියෙන ගීත අහලා තියෙන මේ බොදු බැතිගී නිර්මාණ ඒකෙමුත් විශේෂයි මොකද මේ අපේ යතිවරයන්න් වහන්සලාම රචනා කරපු ගීත ඇතුළත් කරලා සංයුක්ත තැටි මොකද කියද මේ සංයුක්ත තැටි තුනක් කරලා එහෙම කරපු මේ එකම නිර්මාණ ගොන්න මම හිත ලංකාවේ සහ සංගීත නිර්මාණගේ අනිත් හාමුදුරුවරුන්ගේ ෆොටෝ එක CD එකට ඇතුල් කරලා දාපු කරපු CD එක ඒ සමහර යතිවරයන් වහන්සලාගේත් පළවෙනි ගීතේ ඒවක දැන් නම් ඊට පස්සේ උන්වහන්සලා නිර්මාණ ගණනාවක් කරලා තියෙනවා එතකොට ඒකත් විශේෂයිනේ මොකද ඒ කියන්නේ සරත් මහත්තයාම ඔක්කොම සංගීතය නිර්මාණය කරා. එතකොට සමහර ගීත සරත් මහත්තයා ගායනා කරලා තියෙන වැඩි ප්‍රමාණයක්. එතකොට එහෙම නිර්මාණය කරලා තිබ්බ බොදු බැතිගී එහෙම නිර්මාණ කීයක් කළා තියෙනවද මේ බොදු බැතිගී මේ අපේ යතිවරයන් වහන්සේලා ලියපුවා විතරක්. ලියපු යතිවරයන් වහන්සේලා ලියපු ගීත මම හිතන්නේ 53ක් විතර ඇති. අනිත් අය ලියපු ඒවත් එක්ක එකතු කළාම දැනට 60ක් සම්පූර්ණ වුණා. ඒක මං හිතන්නේ මේ අදටත් ඒ ගීත ටික වනිදුලේ ප්‍රචාර වෙනවා මං හිතනවා ඒ යතිවරයන් වහන්සේලාගේ තලුත් පිටුවක ඒ කියන්නේ අලුත් පිටුවක් අලුත් සංගීත චාරිකාවේ දැන් උන්වහන්සේලාටත් හොඳ ගැම්මක් ආවා දැන් මේ අලුතෙන්ම ලියලා ගීතයක් රංගිරේ ප්‍රචාර වෙනවා ඇහුවාම ලොකු මේ උන්වහන්සේලා ලොකු වටිනාකමක් ආවා ඒකේ. ඒකෙන් තමයි උන්වහන්සේලා සමහර තරුණ භික්ෂුන් වහන්සේලා ගොඩක් අය ඒ වගේ දැන් අවුරුදු 2ක් විතර ඇතිනේ නේ වැඩිද නෑ දැන්ට කළා අවුරුදු 7ක් විතර වෙනවා. එතකොට බලන්නකෝ එතකොට උන්වහන්සේලා දැන් ගීත නිර්මාණ කළ සමහරට ලොකු ගමනක් මේ ශේෂ්ත්‍රය ඇවිල්ලත් තියෙනවා. අපිට අමතුමක් තියෙනවා අයිබෝවන් තෙරුවන් සරණයි. ඔයගොල්ලෝ මහත්තයාගේ මේ ඒ වැඩේ ගැන කතා කරමින් මම කාරණේකට කතා කරන්න ගත්තා. අතන මේ සෝබර කාලයකට පස්සේ ඔයගොල්ලෝ මට ඒකට අහන්න මේ අහන්නම මේ සාකච්ඡාවක් තුළින් අපේ පූජ්‍ය වතේ ධම්මානන්ද හාමුදුරුවෝ එහෙම හඳුරන්නේ අවසරයි. තුමාගේ කාර්යභාරයේ ප්‍රතිඵලය මේ මම මේ ටිකක් මේ ලේඛන මේ කෘතියක් තුළට අඩංගු කරමින් ඉන්නවා. මම ඇත්තටම මේ හාමුදුරුවන්ගේ සමහර අය හොයාගෙන තියෙනවා. අපේ හාමුදුරනේ මේ මම තොරතුරු දුන්නා අනියමින් ඒක අනියමින් කියන්නේ අපේ මහින්ද චන්ද්‍රසේකරස ඉල්ලලා දුන්නා. ඒවා ගත්තා. මේ මොකද මං හාමුදුරුවන්ගේ ඒවා ගැන දැක්කේ මේ ගුවන්විදුලි සංග්‍රහය දැක්කේ මේ අපේ නායකයන්ගේ ගීතේ. ඊට පස්සේ මම ගීතේ හෙව්වා හොයාගන්න කම නැතුව තමයි මම හින්දා ඒක පොඩ්ඩක් කතා කරලා අරගමු කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ මහත්තයා මට අය හාමුදුරුවෝ සමහරගේ මේ සම්බන්ධයක් නැත්නම් අපි මොකද ඒ උන්වහන්සේලාගේ එක ගීතයයි මේ පොතට ඇතුල් වෙලා තියෙන්නේ. මම කැමති ගීත දෙකක් තුනක්වත් ඇතුල් වෙනවනම් අඩුම වශයෙන් දෙකක්වත්. ඒ නිසා මට අපේ හාමුදුරනේ දැන් ඔය පොතේ වැඩි හරියක් නම tie සරත් ඕවිටිකල මහත්තයාගේ. ඕවිටිකල මහත්තයාගේ තමයි වැඩිපුරම නම තියෙන්නේ. ඉතින් ගොඩක් වික්ෂුන් වහන්සේලාට එතුමා නිර්මාණය කළා. ඒ සේවාව අමිලයි. එතුමා මේ වෙන එකක් තමයි අපේ අරුණායක හාමුදුරුවෝ ගීත රචකයෙක් කරා. මේ අනියංගොඩ නායක හාමුදුරුවෝ. ඉතින් ඒක හරිම වටිනවා මේ මට ඔබතුමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නැවත මේ අර ඒ හාමුදුරුවෝ නැවත තව 1 2 3 හරි කරලා තියෙනවා නම් ඒ පද රචන ටිකක් ගෙන්න ගන්න. ඔබතුමත් එක්ක සම්බන්ධය ඇති නේ හාමුදුරුවෝගේ. එහෙමයි හාමුදුරනේ මම හොයලා බලලා අපේ හාමුදුරන්ට මේ ලබා දෙන්නම් උන්වහන්සේලාගේ අලුත් නිර්මාණ තියෙනවා නම් කතා කරලා
අපේ හාමුදුරන්ට යොමු කරන්න හාමුදුරනේ. හොඳයි. අවසන් මම දැන් අවසාන අදියේදී ඉන්නේ මේ ඔක්තෝබර් සැප්තැම්බර් වගේ එළි දක්වන අදහසින් ඉන්නේ ටිකක් රුවන්වැලි සෑය වගේ තැනක ලොකුවට ලස්සනට කරමු කියලා. මේ හාමුදුරුවෝ 200ක වගේ කිට්ටුවෙන් දැන් ඉන්නවා. ඔබතුමාගේ මේ හරහා ආවයි තමයි වැඩි පිරිසක් ඉන්නේ. හොඳයි හාමුදුරනේ ගොඩක් පිං. ඔබතුමාගේ ඒ වැඩ කටයුතු වලට නැවත නැවතත් ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. අපේ මේ රංගිදී කරත් කොහොමදත් හැමදාමත් කරන්නේ සමාජයට යහපතක්මනේ. රංගිදීකත් ජයග්‍රහණය ලැබේවා කියලා ප්‍රාර්ථනා. අපේ හාමුදුරනේ ඒක එලි දක්වනට අපි වැඩසටහනක් කරමු ශනිදා සංවාදය. කරන්න ඕනේ. ඒක මෙතන මව් ගුණයි පිය ගුණයි හාමුදුරුවෝගේ ගීත රචනා දෙකක් යනවා. එහේ අපි හාමුදුරනේ අපි සම්බන්ධ වෙමු අපේ හාමුදුරනේ. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. සරත් මහත්තයා මේ කතා කරපු නිසා කියනා නෙවෙයි අපේ වත්තවේ ධම්මානන්ද හාමුදුරුවොත් උන්වහන්සේ විශිෂ්ට ගේය පද රචකයෙක්. අනිවාර්යයෙන් දැන් වඩවා බැතිබෙම් එක ගීතය මට ලිව්වේ. ඒකේ ක්වොලිටි එහෙම බොදු ගීත ගන්න. හැබැයි ඒ ඔක්කොම පැත්තකින් තියලා. ඒක උන්වහන්සේ නොලිව්ව ගානට පැත්තකට වෙලා ඉඳලා මේ අර සරත් මහත්තයලා වගේ මේ වෙන නිර්මාණකරුවගේ නිර්මාණ හොයන. සමහරට අපිටත් කතා කරලා කියන්නේ උන්වහන්සේ දුරකථන ඇමතුමක් කරන්නේ උන්වහන්සේ ගීතයක් ගැනවත් ඒ ලියපුවක් ගැන කියන්නෙම නෑ. අපි හොයාගෙන දැම්මොත් ඉස්සක මේ මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙම ලිව්වා එක්ක මෙහෙම තොරතුරක් දෙන්න නැත්නම් මෙහෙම දුරකථන අංකයක් දෙන්න කතා කරන්න. එහෙම නිර්මාණ හොයමින් ඒවා සමාජයට යොමු කරමින් එහෙම ගමන තව ඒ වගේ නිර්මාණ කටයුත්ත තමයි මේ දවස්වල කරමින් ඉන්නේ. අපි මේ භික්ෂුන් වහන්සේලා කරපු නිර්මාණ ඒ කියන්නේ ගීත රචනා එක පොතකට එකතු කරනවා උන්වහන්සේ. උන්වහන්සේගේ මානසික තලය බැලුවාම අති ඉහළ මානසික තලයේ ඉන්න හාමුදුරුවම. නමුත් ජීවිතයේ දිහා බැලුවාම අපිටත් වැඩිය සරලයි. හරිම සරල හාමුදුරුවම තමයි වත්තේ ධම්මානන්ද හාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒක උන්වහන්සේ අපි ළඟින් කල්යාණ මිත්‍රයන් විදියට ඇසුරු කරනවා. උන්වහන්සේ ගෞරවයක් කතා කරපු එක ස්තුතියි අපේ හාමුදුරනේ. අපි යන ඊළඟ ගීතයට යමු සරත් මහත්තයා. අපි ඊළඟට තෝරාගෙන තියෙන්නේ මද මුදු සුළඟේ අපේ නිශාන්ත මිල්ලව ගයන මේ ගීතය සැලින් ආරච්චිගේ තමයි රචනා කරලා තියෙන ඔබතුමාගේ සංගීත නිර්මාණය. ඔව්. දැන් මේ ගීතය මං හදලා දැන් අපි සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය කරද්දී මේ අපි ඉස්සෙල්ලා මියුසික් දාලා ඒ ගයිඩ් වොයිස් එක එයාට යවනවනේ. ඉතින් මම නිශාන්තට යවුවා මේක. නිශාන්තට යවලා කිව්වා මම ඇහුවා අපේ ගෙදර එන්නද පොඩ්ඩක් ප්‍රැක්ටිස් මං කෝ නෑ ඕ අවශ්‍ය නෑ ඕනේ නෑ. ඔයා මං එවපු එකම ප්‍රැක්ටිස් කරගන්නකෝ කියලා. ඉතින් මං හොඳට කියලා යවුවා මෙයාට නිශාන්තට මේ විදිහට ගයන්න හොඳයි කියලා. ගයිඩ් වොයිස් එක මං සාමාන්‍යයෙන් ඕනම ආධුනිකයෙකුට දෙනවා නම් මං හොඳටම කියලා යවන්නේ මොකද මටත් ඕනේ මම කියන විදිහටම කියනවනම් මම හරි ආසයි. ඊට පස්සේ නිශාන්ත කරන්නේ නෙවෙයි ඒ ශ්‍රුති නේද? ඒ ශ්‍රුති අනිත් එක. එතකොට නිශාන්ත මිල්ලෝ අපේ වෛද්‍ය චමරා ශාමලී මහත්මියට කතා කරලා කියලා තියෙනවා මම සර් වගේම රිහර්සල් කළා ඒ මට්ටමේ කියාගන්න හම්බුණා හොඳයි කියලා. මට ඔක වෛද්‍යතුමා කිව්වෙත් නෑ. දැන් නිශාන්ත ඇවිල්ලා වොයිස් කළා. වොයිස් කළාන් පස්සේ පොඩි තැන් ටිකක් මං හැදුවා. හැබැයි නිශාන්ත මම හරිම ආඩම්බර වෙනවා. මම කියපු විදිහටම ගීතය ගායනා කළා. ඉතින් මං ආධුනික අද නිශාන්තගේ ගීතෙන් මේ පළවෙනි වතාවට යමු වෙන්නේ සැලින් ආරච්චිගේ තමයි මට ගීතය ලියලා දුන්නේ. මං ගීතය නිර්මාණය කළා මේ විදිහට. මද මුදු සුළඟේ බෝදලු නැටවේ සාදුනාද දෙසාවනට ඇසේ බෝසොමිඳු පෙනෙන් රන්දලු පිබිදී දැමිසිතින් මුළු නොව සැනසේ මද මුදු සුළඟේ බෝතලු නැටවේ සාදුනාද දෙසාවනට ඇසේ බෝසම
සමිදු පිනෙන් රංගලු පිපිහි දැහැම සිතින් මුළු ලොව සැනසේ වන සවනට මුසුන් මද නල රැවුදීල්වන් ගුවන් ගැබේ දලදා සිරියෙන් සරණ මාලයෙන් දැතින් සම්බුදු සමිදු පිරේ සඳරස් වැටිලා තිලිසෙන රන් පොත හැඩගැන්වේ සඳකඩ පහනේ ඇති පන මගීමෙන් සිරිලක් අසීරිය ලොවට පෙනේ සත සැනසූ ලෝකනාථ සම්මා සම්බුදු සමිදු ගුණේ අඩවන් දැසින් නමදිමු බැතියෙන් සදහම් සිසිලස හදට දැනේ මද මුදු සුළඟේ හෝදලු නැටවේ සාදුනාද දෙසාවනට ඇසේ ඕ සමිදු පිනෙන් රංගලු පිපිහි දැහැන සිතින් මුළු ලොව සැනසේ